முதலாவது கேள்வி, அக்கரைப்பற்று ஆதார வைத்தியசாலையில் நடைபெற்று வரும் மக்கள் விரோத வைத்திய அதிகாரிகள் சங்கத்தின் வேலை நிறுத்த போராட்டம் தொடர்பாக 6 கேள்விகளை கேட்கிறேன். அக்கரைப்பற்று ஆதார வைத்தியசாலையின் தற்போதைய வைத்திய அத்தியட்சகர் யார்? இரண்டாவது கேள்வி, அவருடைய நியமனம் எப்போது வழங்கப்பட்டது? அவர் வைத்திய நிர்வாக பதவியில் எந்த பதவி நிலையில் இருக்கிறார்? டிப்யூட்டி அட்மின் கிரேடா அல்லது சீனியர் அட்மின் கிரேடான்னு கேட்கிறேன். அவருடைய நியமனம் சட்ட ரீதியானதா? மூன்றாவது கேள்வி, மேற்படி வைத்திய அதிகாரி தொடர்பாக இதுவரை சுகாதார அமைச்சினால் முறைப்பாடுகள் தொடர்பாக விசாரணை ஆரம்பிக்கப்பட்டுள்ளதா? மூன்றாவது கேள்வி. நான்காவது, ஆமெனில் இந்த விசாரணைகளின் விவரத்தை விளங்கப்படுத்த முடியுமா? ஐந்தாவது கேள்வி, அந்த வைத்தியசாலையில் GMOA அல்லது அரச வைத்திய அதிகாரிகள் சங்கம் என்று சொல்லப்படுகின்ற தொழிற்சங்கம் தொடங்கி இருக்கின்ற வேலை நிறுத்த போராட்டத்தின் கோரிக்கைகள் என்னென்ன? ஆறாவது கேள்வி, அந்த கோரிக்கைகள் நியாயமானவையா? இல்லையாயின் இது தொடர்பாக சுகாதார அமைச்சர் என்ற ரீதியில் தாங்கள் எடுத்திருக்கும் நடவடிக்கை என்ன? යෝගයේ තිබෙන්නේ 2022 7/12 දිනතිව අවවාද කරලා තියෙනවා, ගොනුව නිම කරලා තියෙනවා. ඊළඟ පැමිණිල්ල IM ජවාහිර් මහතා වෛද්‍ය අධිකාරිය ලෙස අක්කරේපත්තුව මූලික රෝහලේ රාජකාරී සිදු කරමින් සිටියදී එම රෝහලේ සේවය කළ වෛද්‍ය SL සැමෝන් මහතාට 2018 9/15 වන දින සේවයට වාර්තා කර තිබියදී එදින ඔහුගේ වැටුප් රහිත දිනයක් ලෙස සලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023 11/17 දිනතිව නිදහස් කරුණු විමසලා තිබෙනවා. ඒ කියන්නේ සිදුවීම වෙලා අවුරුදු 5කට පස්සේ තමයි අහලා තියෙන්නේ. ඒකත් විමර්ශනය කරලා 2024 1/21 අවවාද කරලා තියෙනවා, ගොනුව නිම කරලා තියෙනවා. ඊළඟට IM ජවාහිර් මහතා වෛද්‍ය අධිකාරිය ලෙස අක්කරේපත්තුව මූලික රෝහලේ රාජකාරී කරමින් සිටියදී අලුත් රාජකාරී දිනපොත් ලබා ගැනීමෙන් පසු මීට පෙර භාවිතා කළ අංක 1 සහ 2 දරන දිනසටහන් රාජකාරී දිනපොත් විශේෂ සංවර්ධන නිලධාරී MIM ෂියාද් මහතා වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධව 2022 9/2 දින ඇති නිදහස් කරුණු විමසලා තියෙනවා. ඒක 2023 1/4 දින ඇතිව අවවාද කළා, ගොනුව නිම කළා තියෙනවා. මේවා තමයි දැන්ට අවසන් කළා තියෙන ඒවා. ඊට අමතරව අලුත් විමර්ශන 3ක් ක්‍රියාත්මක වෙනවා. අක්කරේපත්තුව මූලික රෝහලේ ව්‍යාපෘතිවල මූල්‍ය වංචාවක් හා අක්‍රමිකතාවයක් සිදු බවට සඳහන් කරමින් සමහර පාර්ශ්ව පැමිණිලි කළා තියෙනවා. අංක MH ඇලිරක්, FS ඇලිරක්, PI ඇලිරක් 32 ඇලිරක් 2021 B 233 ඇලිරක් 426 යටතේ මූලික විමර්ශනයක් සිදු කර සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය ඉදිරිපත් කළා තියෙනවා. 2 අක්කරේපත්තුව මූලික රෝහලේදී තම පියාට ප්‍රතිකාර කර ගැනීමට පැමිණි අවස්ථාවේ ප්‍රමාදයක් සිදු බවටත් ඒ සඳහා රෝහල් වෛද්‍ය අධිකාරිගේ උපදෙස් හේතු බවටත් වෛද්‍ය MA සුහයිල් අහමඩ් මහතා විසින් සිදු කළ පැමිණිල්ල එයටතේ මූලික විමර්ශනයක් සිදු කර සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කළා තියෙනවා. ඊළඟ පැමිණිල්ල තිබෙන්නේ අක්කරේපත්තුව මූලික රෝහලේ කාර්ය මණ්ඩලය 2025 දින මාධ්‍ය සාකච්ඡාවක් නීති විරෝධීව පවත්වා වෛද්‍ය MA සුහයිල් අහමඩ් අර මම කලින් සඳහන් කරපු වෛද්‍යවරයාම සුහයිල් මහතාට අසත්‍ය හා පදනම විරහිත චෝදනා එල්ල කරන ලද බව හා ඊට රෝහල් පරිශ්‍රය යොදා ගැනීම නීති විරෝධී බව පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකත් මූලික විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. ඊළඟ ප්‍රශ්නේ තිබෙන්නේ දැන්ට GM රජීව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරම්භ කළ තියෙන වැඩ වාජනයේ ඉල්ලීම මොකද්ද කියන එක. ඒ ඉල්ලීම තිබෙන්නේ දැනට අක්කරේපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිය ලෙස කටයුතු කරන වෛද්‍ය IM ජවාහිර් මහතා තනතුරෙන් ඉවත් කරන්න කියන එක. එමෙල්ලීම සාධාරණද කියලා අහන්නේ. අතරම කරු කතානායකතුමනි, අපි දැන් විමර්ශන කටයුතු කරගෙන යනවා. එතකොට මේ පත්වීම ලබා දීලා තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව. විමර්ශන වලින් ඔහු වැඩිකරුවෙක් බවට පත් වුණොත් අමාත්‍යාංශයට තීන්දුව ගන්න පුළුවන්. නමුත් එතෙක් විමර්ශන පවතින කාලය තුලදී අමාත්‍යාංශයට ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න හැකියාවක් නැහැ. මොකද ඊට පස්සේ මේ අමාත්‍යාංශ තීන්දුව ගන්න දහන් විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. සමහර විමර්ශන ගොනු වහලා දාලා තිබුණා ඔහුට අවවාද කළ මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ නිසා අතන මේක මේ නැගෙනහිර පළාතේ ඒ ජනතාව පීඩාවට පත් කරමින් මේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කිරීමට කරන මේ වැඩ වර්ජනය අසාධාරණයි කියලා මට කියන්නට පුළුවන්.